ආයුබෝවන් හැමෝටම SL ෆිල්ම් රෝල් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් අපි ආවා ඔයාලා ගොඩාක් ආසාවෙන් බලන් හිටපු To My Beloved Thief කතාමාලාවේ තවත් සුපිරිම එපිසෝඩ් එකක් රිවිව් කරන්න. අද අපි කතා කරන්නේ මේ කතාවේ ලොකුම ටර්නින් පොයින්ට් එකක් වුණ තුන්වෙනි එපිසෝඩ් එක ගැනයි. මේ එපිසෝඩ් එකේ ආදරය, දේශපාලනය, පලිගැනීම මේ හැමදේම උපරිමෙන්ම තියෙනවා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම අද කතාව දිගැරෙන්නේ කොහොමද කියලා බලමු. කතාව පටන් ගන්නේ මාරම ටෙන්ෂන් එකකින්. අපේ කුමාරයා කොහොම හරි හේමින්සෝ එකට ඇවිත් යුන්ජෝව හොයා ගන්නවා. මේ වෙලාවේ යුන්ජෝගේ මූණේ තිබුණු බය ඔයාලට මතක ඇතිනේ. ඇය හිතන්නේ කුමාරයා මේ ඇවිත් ඉන්නේ එයාර වෙස්මුණු දාගත්ත ගිල්ඩොන් කියන හොරා කියලා දැනගෙන කියලා. ඔයාලා හිතන්න ඒ වගේ වෙලාවක දැනෙන බය කොහොම වෙන්නේ නැද්ද? ඒත් කතා කරද්දී අයට තේරෙනවා කුමාරයා ඒ ගැන මුකුත්ම දන්නේ නැහැ කියලා. එතනදී අයට දැනුනේ ලොකු සහනය යුන්ජෝගේ මූණෙන් අපිට නියමෙට බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ යුන්ජෝ කුමාරයාව ඇතුළට එක්කන් යනවා එයාගේ තුවාල වලට බෙහෙත් දාන්න. මෙන්න මෙතනදී තමයි හැමෝම බලාගෙන හිටපු මේ මාතෘකාව ඇදෙන්නේ. කුමාරයා අහනවා කලින් දවසේ රෑ එයාලා අතර සිදු වුණේ හාදුව ගැන. කුමාරයාට ඕන උනේ ඒ ගැන ඇත්තම පැහැදිලි කිරීමක්. එයාට ඕන උනේ යුන්ජෝගේ හිතේ එයා ගැන ඇත්ත ආදරයක් තියෙනවද කියලා දැනගන්නයි. ඒත් යුන්ජෝ කරන්නේ ඒක සනිකව වුණ වැරදීමක් කියලා සමාව ගන්න එක. මේ කතාව ඇහුවම කුමාරයාට එන කේන්තිය සාධාරණයි නේද යාළුවනේ? තමන් ආදරය කරන කෙනා ඒක නිකම්ම වැරදීමක් කිව්වම අනිවාර්යයෙන්ම කේන්ති යනව නේද? මේ අතරේ කුමාරයාගේ අතට බෙහෙත් දාන ගමන් යුන්ජෝ කියනවා හේමින්සෝ එකේ තියෙන ලොකුම ප්‍රශ්නය ගැන. ඒ තමයි එතනට එන රෝගීන් ගාන වැඩි නිසා බෙහෙත් පැලෑටි වල තියෙන හිඟකම. මේ සිදුවීමෙන් අපිට ඒ කාලේ සාමාන්‍ය ජනතාව විඳපු වේදනාවන් මේ කතාවෙන් පෙන්눔 කරනවා. ඊට පස්සේ ඇය ගෙදර යන අතරමඟදී ඩොන්ජු, ඒ කියන්නේ අර වැන්දබුව හම්බෙනවා. ඩොන්ජු ඉන්නේ මාරම සතුටකින්. මොකද එයාව කැඳවලා ගිල්ඩොන් ගැන අහපු රාජ්‍ය සහායකයා එයාගේ ගෙදරට කෑම තොගයක් එවලා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ මේ හිත හොඳ කුමාරයා. කවුරුත්ම දන්නේ නෑනේ එයයි රටේ මහ කුමාරයා කියලා. ඉතින් මේ ගැන ඇහුවම යුන්ජෝට අපේ කුමාරයා ගැන හරීම පැහැදීමක් ඇති වෙනවා. ඉතින් මේ වගේ පොඩි සුන්දර සහ සංවේදී සිදුවීම් වලින් කතාවේ තියෙන බරපතලකම ටිකක් අඩු කරලා අපිට hina වෙන්න, හැඟීම්බර වෙන්න අවස්ථාවක් ලබා දෙනවා. හැබැයි ඊළඟට සීන් එක මාරු වෙන්නේ කතාවේ ඉන්න ලොකුම දුෂ්ටයා ගාවට. ඒ තමයි ලේකම් ඉම්. මෙයා දෙනවා නිලධාරීන්ට මාරම නියෝගයක්. ඒ තමයි රජතුමාට යවන හැම විරෝධතා පත්‍රිකාවක්ම ඊට කලින් එයාට එවන්න ඕනේ කියලා. මේක තනිකරම ඒකාධිපති වැඩක්නේ. ප්‍රධාන ඇමති කිම් මේකට විරුද්ධ වෙන්න හැදුවත් ලේකම් ඉම් කරන්නේ ඔහුගේ වැරදි ඔක්කොම ලියපු පොතක් පෙන්නලා ඔහුව බ්ලැක්මේල් කරන එක. මේකෙන් පේනවා ලේකම් ඉම් කියන්නේ බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කොච්චර කපටි මිනිස්සෙක්ද කියලා. මේ අතරේ යුන්ජෝගේ පවුලේ ප්‍රශ්න එන්නෙන්නම වැඩි වෙනවා. ඩේයිල් එයාගේ තාත්තා මින්ජික් එක්ක රණ්ඩු වෙනවා අර දෑවැද්ද ආපහු දුන්න එකට. ඩේයිල් විභාගෙනුත් ෆේල් වෙලා. පවුලට සල්ලිත් නෑ. ඉතින් එයා හිතන්නේ ඒ දෑවැද්ද ගත්තනම් පවුලට මේ වෙලාවේ ඒක ගොඩක් ලොකු උදව්වක් වෙන්න තිබුණා කියලා. හැබැයි මින්ජික් ස්වාමිවරයා එවෙල කියන දේ තමයි හරිම වටින්නේ. පවුල වෙනුවෙන් දැනටමත් මැරීගෙන වැඩ කරන යුන්ජෝව පාවලා දීලා ඒ සල්ලි ගන්න එක ඇයට කරන ලොකුම අගෞරවයක් කියලා ඔහු කියනවා. ඒකෙන් පේනවා සල්ලි වලට වඩා ඒ පියා තමන්ගේ දියණියගේ ගෞරවයට දෙන වටිනාකම. දැන් අහගන්නකෝ ඊළඟට වෙන දේ. ලේකම් ඉම්ගේ ගෙදරදී ජේයිට දැනගන්න ලැබෙනවා මාරම නිවුස් එකක්. ජේයි තමයි රාජ්‍ය විභාගයෙන් පළවෙනියා වුණේ. එයාගේ සහෝදරයා සොන්ජේ කියනවා යුන්ජෝව බඳින්න ගිවිසගෙන තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි එයාලගේම සීයා කියලා. මේක අහද්දී අපිටත් මාරම දුකක් දැනෙනවා. සොන්ජේ කියනවා යුන්ජෝ බැඳලාවට පස්සේ මම ඒකගේ ජීවිතේ අපායක් කරනවා කියලා. මේ මිනිස්සුන්ට ඕනේ මින්ජික්ගෙන් පලිගන්න යුන්ජෝව බිල්ලට ගන්නයි. හැබැයි මේ අඳුරු කරදර මැද්දේ යුන්ජෝට පුංචි සතුටක් ලැබෙනවා. ඩෝවල් කියන්නේ රාජ්‍ය ඇතුළේදී රටේ මහ කුමාරයාව හඳුන්වන නම. ඉතින් මේ ඩෝවල් කුමාරයා මාර්ගෙන් හේමින්සෝ එකට බෙහෙත් පැලෑටි ලැබෙනවා. මේ දේවල් හම්බ වුණේ මේ අපේ කුමාරයාගෙන් කියලා නොදැන යුන්ජෝ හදවතින් ඩෝවල් මහ කුමාරයාට පින් දෙනවා. මේ අතරේ මවුරැජින එදා කුමාරයා විවාහ වීම ගැන කතා කරපු තාලේ හින්දා කුමාරයා කොච්චර ඇයව බලන්න ගියත් ඔහුව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා.
ඒ නිසා කුමාරයා තීරණය කරනවා යුන්ජෝ ගැන බලන්න හිතාගෙන මේ බෙහෙත් ටික මාර්ගෙන් හේමින්සෝ එකට යන්න chance එකක් හදාගන්න. ඩේචූ කියන විදිහට මේක හොඳ අවස්ථාවක් කුමාරයාගේ රාජකීය අනන්‍යතාවය හෙළි කරලා ජනතාව අතර හොඳ නමක් හදාගෙන මවුරජනික කේන්තිය නිවන්න. නමුත් කුමාරයාකට කැමති වෙන්නේ නැහැ. ඔහු සුපුරුදු පරිදි මිනිස්සු අතරට යන්නේ රාජ්‍ය සේවකෙක් විදියට. ඒ යන අතරමඟදී හේරිම්ට එයාගේ සහෝදරයා ජින්වොන්ගෙන් හැංගෙන්න කුමාරයා උදව් කරනවා. ඒ ඔහුගේ අශ්වයාගේ පිට ඇයව නග්ගවා ගැනීමෙන්. ජින්වොන් දකිනවා කුමාරයාගේ මූණ. නමුත් හේරිම් කුමාරයාගේ පසුපසට වෙලා මූණ වහගෙනයි ඉන්නේ. මේ සිදුවීම ගැන ජින්වොන් හිතන්නේ මහදවාලේ මහපාරේ වංශවත් තරුණයෙක් සහ තරුණියක් හරිම අසෝබන විදියට හැසිරෙනවා කියලා. ඔහු බැන බැන යනවා දැන් ඉන්න තරුණයන්ට කිසිම ලැජ්ජාවක් නැහැ කියලා. අනික් අතට පව් වැඩේ කියන්නේ කුමාරයාට හේරිම්ව කලින් හම්බුණා කියලා මතක නැහැ. හේරිම්ට එතනදී ලොකු දුකක් දැනෙනවා. ඇයි මාව කාටවත් මතක හිටින්නේ නැත්තේ කියලා. පස්සේ හේරිම්ව ඉස්සරහින් බස්සලා කුමාරයා පිටත් වෙනවා. හේමින්සෝ එකට ගියාම අපිට දකින්න පුළුවන් කුමාරයාගේ මාරම වෙනසක්. සාමාන්‍යයෙන් කුමාරවරු රෝගීන් ගාවට යන්නේ නැහෙනි. ඒත් අපේ කුමාරයා වලිප්පුව හැදුන රෝගියෙක්ව සංසුන් කරන්න යුන්ජෝට උදව් කරනවා. බෙහෙත් ගණන් කරද්දිත් එයා යුන්ජෝ එක්කම ඉන්නවා. මෙතනදී කුමාරයාට තේරෙනවා මිනිස්සු තමන් ගැන හිතන විදිය කොච්චර වැදගත්ද කියලා. හැබැයි මේ ලස්සන මොහොත කඩාකප්පල් කරන්නේ ජින්වොන්. එයා තමයි හේමින්සෝ එකේ ප්‍රධානියා. එයා ඇවිත් කුමාරයාව අඳුරගෙන කුමාරයාට හොඳටම බනිනවා. වෙනත් පවුලක වටිනා තරුණියක් තුරලු කරන් මහදවාලේ ඇවිදින සල්ලාලයෙක්ට එයා කොහෙත්ම ආචාර කරන්නේ නැහැ කියලා. යුන්ජෝ කුමාරයා වෙනුවෙන් කතා කරන්න හැදුවත් ජින්වොන් මේ රටේ මහ කුමාරයා ඉන්නේ කියලාවත් නොදැන ඔහුට හේමින්සෝ එකට එන්න තහනම් කරනවා. මේ කහන කුමාරයා සහ ඩේචු පුදුම වෙනවා. එයාලව හේමින්සෝ එකෙන් එළියට දාලා දොර වහනවා. මේක ඉවස ගන්න බැරුව ඩේචු කුමාරයාට කියනවා මං අධිකාරීතුමාට ඔක්කොම පැහැදිලි කරලා මේකට අනිවාර්යෙන් වග කියන්න සලස්සන්නම් කියලා. ඒත් කුමාරයා ඔහුව නවත්තනවා. කුමාරයා කියනවා තමන් කුමාරයා බව නොදැන ඔහු කතා කළ නිසා ඒක අත්හැරලා දාන්න කියලා. ඔන්න යාළුවනේ කතාවේ ඊළඟ ටර්නින් පොයින්ට් එක. ප්‍රධාන ඇමති කිම්ගේ අපරාධ ඔක්කොම තියෙන ලෙජර් පොත අහම්බෙන් යුන්ජෝගේ අතටපත් වෙනවා. ප්‍රධාන ඇමති කිම් මේක පුච්චන්න හැදුවට ඇමති නිවස සේවිකාවක් වන ඩොන්ජු ඒක බේරගෙන. ඩොන්ජු මේ පොත ගෙදර අරන් ඇවිත් තියෙන්නේ වැසිකිලි කඩදාසි වලට ගන්න හිතාගෙන. මේක යුන්ජෝට විහිළුවට වගේ පෙන්නුවාම අකුරු කියවන්න පුළුවන් යුන්ජෝට තේරෙනවා මේකේ තියෙන බරපතලකම. ඇය වහාම ඩොන්ජුගෙන් ඒ පොත කියවන්න ආසයි කියලා ඉල්ලගෙන ඒක තමන්ගේ බාරයට ගන්නවා. එදා රෑම යුන්ජෝ ගිල්ඩොන් විදියට වෙස්වලාගෙන ගිහින් මේ ලෙජර් පොත කුමාරයාට දෙනවා. මුලින් කුමාරයා කියනවා මට මේ වයින් වැඩක් නැහැ කියලා. ඒක අහලා ගිල්ඩොන් විදියට වෙස්වලන් හිටපු යුන්ජෝ කුමාරයා ගැන කලකිරිලා එතනින් පිට වෙනවා. හැබැයි ගිල්ඩොන් ඒකත් එක්ක දීපු ලියුම කියෙව්වම කුමාරයාගේ අදහස වෙනස් වෙනවා. එයා කෙලින්ම ගිහින් මේක රජතුමාට බාර දෙනවා. රජතුමාටත් පුදුමයි කවදාවත්ම නැතුව ඇයි කුමාරයා මේ විදියට රටේ දේශපාලනයට ඇඟිලි ගහන්නේ කියලා. ඒකට කුමාරයා කියන්නේ Tamanට නිග්‍රහ කරපු කෙනෙක්ගෙන් පලි ගන්න ඕන නිසා කියලා. කවදාවත්ම රජතුමාව හමු වෙන්න නොයන කුමාරයා රජතුමාව හමු වෙන්න ඔහුගේ කුටියටම ගිහින් කියන ආරංචිය මාලිගාව ඉතා ඉක්මනින් පැතිරෙනවා. මේක අහන්න ලැබෙන මවුරජින පිස්සුවෙන් වගේ ඇගේ සපත්තුවත් නොදා ගිනියව්වේ කුමාරයා හොයාගෙන දුවන් එන මගදී ඇයට කුමාරයාව මුණ ගැහෙනවා. ඇය කුමාරයාගෙන් ඇයි රජතුමා මුණ ගැහුණේ කියලා කලබලෙන් අහද්දී කුමාරයා සංසුන්ව hina වෙලා ළඟ ඉන්න සේවිකාවගේ අතින් මවුරජිනගේ සපත්තු අරන් ඇය ඉස්සරහ දන ගහලා ඒව ඇයට පළඳවමින් කියනවා මෙන්න මේ නිසයි මම මෙහෙම පාඩුවේ ඉන්නේ කියලා. එතෙන්ද නම් හරිම දුකක් දැනෙනවා. මවුරජින වෙනුවෙන් තමයි කුමාරයා හැමදේම අතහැරලා දාලා ජීවත් වෙන්නේ. මවුරජිනට රාජ්‍ය කටයුතු වලින් කරදර විඳින්න වෙයි කියලා කුමාරයා ගොඩක් බයෙන් ඉන්නේ. ඒ නිසා කුමාරයා කිසිම රාජ්‍ය කටයුත්තකට සම්බන්ධ නොවි කිසිම දෙයක් නොදන්න කිසිම දෙයක් නොකරන කම්මැලියෙක් වගේ මාලිගාව ඇතුලේ හැසිරෙන්නේ. ඒ අතර රජතුමා හිතනවා මගේ පොඩි මල්ලිගේ ආත්ම ගෞරවයවත් මං අයියා හිටියට රකින්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා රජතුමා ප්‍රධාන ඇමති කිම්ට දඬුවම් කරනවා. එයාගේ දේපල සේරම ජනතාවට දීලා එයාව පිටුවහල් කරනවා. යුන්ජෝ මේ නිවුස් එක සාමාන්‍ය ජනතාවට කියලා දෙනකොට ඒ මිනිස්සුන්ගේ මූණවල තියෙන සතුට වල දකින්න ඇති.
යුන්ජෝත් මේ ගැන ගොඩාක් සතුටු වෙනවා. ඒ ගැන වැඩක් නැහැ කිව්වට කුමාරයා ඒ වෙනුවෙන් පියවර අරගෙන තියෙන නිසා. හැබැයි මේ සිද්ධිය නිසා රාජ්‍ය සභාව ඇතුලේ ලොකු කලබලයක් ඇති වෙනවා. ලේකම් ඉම් දන්නවා මේක ලේසි පාසු දෙයක් නෙවෙයි කියලා. මොකද එයා ලියපු ඒ පොත කොහොමද කුමාරයා අතට ගියේ කියලා එයාට හිතාගන්න බෑ. එයා සොන්ජේට කියනවා කුමාරයා පස්සෙන් ගිහින් එයාව හම්බ වෙන අය ගැන විපරම් කරන්න කියලා. කුමාරයාට මේ පොත හම්බ වුණේ කොහොමද කියලා හොයාගන්න තමයි එයාලට ඕනේ. මේ අතරේ ඇමති කිම්ට දඬුවම් දෙන්න රාජ්‍ය සහායකයෙක් හැටියට කුමාරයා උදව් කරලා කියලා ඒ සතුටට සාමාන්‍ය ජනතාව කුමාරයාට සාදයකට ඇරයුම් කරනවා. හැබැයි කුමාරයා වෙනුවට ඒකට යන්න වෙන්නේ ඩේචුට. කුමාරයා යුන්බොක්ට උපදෙස් දෙනවා ගිල්ඩොන් පස්සෙන් ගිහින් එයාට කවුරු හරි ලොකු කෙනෙක්ගේ සපෝට් එකක් තියනවද බලන්න කියලා. මේ විදිහට කුමාරයා සහ ගිල්ඩොන් අතරේ හැංගිමුත්තන් සෙල්ලමක් පටන් ගන්නවා. මේ සතුටුදායක දේවල් ඇස්සේ යුන්ජෝට අහන්න ලැබෙනවා එයාගේ හදවත කඩාගෙන වැටෙන නිවුස් එකක්. ජේයි ඇවිත් කියනවා මින්ජික් ස්වාමිවරයා අර දෑවැද්ද ආපහු දුන්නා ඒ නිසා විවාහය වුණා කියලා හිතුවා වගේ ඔයාගේ පවුලේ අයට කිසිම දෙයක් ලැබෙන්නෙත් නැහැ. ඒ ගෙදරට ගියොත් ඔයාට උරුම වෙන්නෙත් අපායක ජීවිතේ තමයි කියලා. මේක අහපු ගමන් යුන්ජෝ කම්පණයටපත් වෙලා පියාගෙන් මේ ගැන අහන්න දුවගෙන ගියත් අම්මා යාව නවත්තනවා. යුන්ජෝ අඬනවා. ඒව ගත්තනම් මං ගියත් ඔයාලා හැමෝම සුව පහසුවෙන් ජීවත් වෙන්න තිබුණා. අඩු ගානේ ඒකවත් පිළිගන්න එක එච්චර අමාරුද කියලා. මින්ජික් ස්වාමිවරයා ඉම්ලේකම් හමු වෙලා කියනවා තවත් බරක් දරාගෙන ඇයට මේ ගෙදරින් පිට වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. මෙච්චර කල් ඇය අපේ පවුලේ හැම බරක්ම දරාගෙන හිටියා. ඒ හොඳටම ඇති. ඇයගේ හදවත දැනටමත් හොඳටම බර වෙලා තියෙන අපි නිසා. මං සියලු ණය පියවන්නම්. ඇයව හොඳින් බලාගන්න කියලා ඇවිත් කියලා අම්මා යුන්ජෝට අඬ කියනවා. ඒ ගැන අහලා යුන්ජෝට හොඳටම දුක හිතෙනවා. තාත්තා Tamanට කොච්චර ආදරේද කියලා ඇයට තේරෙනවා. නමුත් ඇය විවාහයට කැමති වුණේ ඒ දැවැද්ද හම්බුනාම ඇය ගියත් ඇගේ පවුලේ අය ඒකෙන් පහසුවෙන් ජීවත් වෙයි කියලා හිතලා. දැන් ඉතින් මොකද්ද කරන්න කියලා ඇය කල්පනා කරනවා. ඊට පස්සේ කුමාරයා යුන්ජෝව හොයාගෙන එනවා. එයා දකිනවා යුන්ජෝ වහලයක් උඩට වෙලා මාරම කල්පනාවක ඉන්නවා. මෙතනදී යුන්ජෝගේ අනාගතය ගැන බය එයාගේ ඇස්වල හොඳටම පේන්න තියෙනවා. ඇය කුමාරයා දැකලා බිමට බහින්න හැදුවත් එපා කියලා කුමාරයා වහලට නැගලා ඇය ළඟින් ඉඳ ගන්නවා. කුමාරයා ඇහුවට යුන්ජෝ ඇත්ත ප්‍රශ්නේ කිව්වේ නැති වුණත් ඔහු කතා කරන විදියෙන් ඇයට ලොකු සහනයක් ඒ මොහොතේ දැනෙනවා. ඇය විහිළුවට වගේ කියනවා ඔහු නිසා ඇයට දැනෙනවා කියලා ඇය ළඟින් ලොකු බලවත් අනුග්‍රහයකෙක් ඉන්නවා කියලා. යාළුවනේ ඔන්න එපිසෝඩ් එකේ රොමැන්ටික්ම සීන් එක. කුමාරයාට දැන් තේරෙනවා Taman යුන්ජෝට ඇත්තටම ආදරේ කියලා. එයා තීරණය කරනවා Tamanගේ හැඟීම් යුන්ජෝට ප්‍රකාශ කරන්න. කුමාරයා යුන්ජෝගෙන් අහනවා ඔයාට වෙන කායෙක්වත් සම්බන්ධයක් තියෙනවද කියලා. කුමාරයා එයාගේ අදහස යුන්ජෝට පැහැදිලිවම කියනවා. එතකොට නම් අපිට මාරම සතුටක් දැනෙනවා. හැබැයි අපිට සතුටු වෙන්න හම්බෙන්නේ තප්පර කීපයයි. යුන්ජෝ උත්තර දෙන්නත් කලින් ජේයි හේමින්සෝල දොර අරගෙන එනවා. එයා දකිනවා කුමාරයා යුන්ජෝයි දෙන්න ආදරෙන් ඉන්නවා. ජේයි හිතන්නේ කුමාරයා යුන්ජෝගේ පෙම්වතා කියලා. ජේයි යුන්ජෝට කෙලින්ම තර්ජනය කරනවා තමන්ගේ සීයා එක්ක ඇයගේ තියෙන විවාහ කිවිස ගැනීම ගැන කුමාරයාට කියනවා කියලා. කුමාරයාටත් කේන්ති. තමුන් කවුද කියලා කුමාරයා ජේයිගෙන් අහනවා. ජේයි යුන්ජෝ එයාගේ ළඟට ඇදලා අරන් කුමාරයාට අභියෝග කරනවා අපි කවුද කියලා හිතාගන්නකො බලන්න කියලා. අන්න එතනින් තමයි යාළුවනේ මේ සුපිරි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. පිස්සු හැදෙන එන්ඩ් එකකින් අවසන් කරන මේ තුන්වෙනි කතාංගයෙන් අපිට පැහැදිලිවම පේනවා කුමාරයා යුන්ජෝ අතර තියෙන බැඳීම කොච්චර ඉක්මනින් වර්ධනය වෙනවද කියලා. හේමින්සෝවලදී ඒ දෙන්න අතර තිබුණේ සුන්දර සිදුවීම් වලින් කුමාරයා තමන්ගේ හිතේ තියෙන ආදරය අඳුන ගන්නවා. හැබැයි අන්තිම මොහොතේ ජේයි කඩාපාත් වෙලා ඒක විනාශ කරනවා විතරක් නෙවෙයි. ලේකම් ඉම්ගේ පියා එක්ක යුන්ජෝට කරන්න යන ඒ බලහත්කාර විවාහය ගැන අපිට ආයෙමත් මතක් කරලා දීලා ඩ්‍රාමා එකේ ඉදිරිය ගැන අපිට ලොකු බයක් ඇති කරනවා. අනික් අතට මේ කතාව පුරාවටම යුන්ජෝගේ වෙන ද්විත්ව ජීවිතය. ඒ කියන්නේ යුන්ජෝ සහ ගිල්ඩොන් කියන චරිත දෙකම මාර ලස්සනට බැලන්ස් කරලා තියෙනවා. ගිල්ඩොන් විදියට ඇය මේ දේශපාලන ප්‍රශ්නවලට පැටලෙන එකෙන් කතාවේ කුතුහලයේ උපරිමයටම යනවා. හැබැයි මට හිතෙන විදියට ඇය නොදැනුවත්ව කරන මේ දේවල් ඉස්සරහට ඇයටම ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කුමාරයා ගැනත් කියන්න ඕනේ. කුමාරයා මෙච්චර කල් හැංගිලා කාටවත් පේන්නේ නැතුව හිටපු ප්‍රතිපත්තිය දැන් ටික ටික වෙනස් කරන පාටක් තියෙන්නේ. එයා යුන්ජෝ වෙනුවෙන් සහ සාධාරණත්ව වෙනුවෙන් ඉදිරියට එන්න පටන් අරන්. හැබැයි ඒක තියෙන භයානකම ප්‍රතිඵලය තමයි ලේකම් ඉම්ගෑස කුමාරයා වෙත යොමු වීම. ඉදිරියේ දින මේ බිහිසුණු දේශපාලන කුණාටුවට මුහුණ දෙන්න කුමාරයාට පුළුවන් වේවිද? ඔයාලා මොකද හිතන්නේ ජේයිගේ මේ හැසිරීම ගැන? කුමාරයාට පුළුවන් වෙයිද යුන්ජෝ මේ විවාහයෙන් බේරගන්න? මේ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවමත් SL Film Roll YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. ඊළඟ එපිසෝඩ් එකේ review එකෙන් අපි ඉක්මනටම හමු වෙනකන් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක් ඔයාට.